අද මම වෙනසකටත් එක්ක යනවා මිලාන් සිටි එකට. ඇත්තටම යන්නේ මගේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඔන්න දැන් ඉතින් මම මිලාන් වලට ඇවිල්ලා ඉන්නේ. මම දැන් මෙට්‍රෝ එක ගන්න හදන්නේ. මට වැඩ ටිකක් අද දවස පුරාම තියෙනවා කරගන්න. ඒවා ටික කරගෙන ආපහු මම වැඩට යන්නත් ඕනේ. ඉතින් දැන් යමු අපි. ඉතින් ඒ වැඩෙත් කරගෙන මම දැන් ආව ලන්ච් එක ගන්න. ලන්ච් එක විදිහට මම දැන් කෙබබ් එකක් තමයි ගන්න හදන්නේ. ඉතින් මගේ ලන්ච් එකත් අරගෙන මම දැන් යනවා මේ රෙඩ් මෙට්‍රෝ එකේ යන්නේ නම් දෝමවලට පොඩ්ඩක් ඇවිදලා එන්න. දැන් උදේ 9ට විතර. ඉතින් මිනිස්සු උදේට වැඩට යනවා. සෙනග ගොඩක් ඉන්නවා මේ මෙට්‍රෝ එක ඇතුලේ. දැන් ඉතින් මම දෝම පල්ලියට ආවා. අද සෙනග ටිකක් වැඩි වගේ. වෙනදටත් ඒ වගේම ඉන්නවා. ඉතින් මෙතන සෙනග අඩුවක් නම් වෙන්නේ නැහැ. මොන වෙලාවෙ ආවත් ගොඩක් සෙනග ඉන්නවා. ඇත්තටම මම අද දෝම පල්ලිය උඩටම නගිනවා කියලා තමයි හිතාගෙන ආවේ උදෙන්ම. ඒත් මට යන්න විදියක් නැහැ මගේ වැඩත් එක්ක. අනික ටිකක් පොලිම තිබුණා සෙනග වැඩි නිසා. වෙන දවසක try කරනවා එකට. ඉතින් මෙහෙම බලද්දි දෝම පල්ලිය ලස්සනයි නේද? ඔයාලටත් ආසයි නේද මෙහෙම බලන්න? ඉතින් මම මේ විදිහට වීඩියෝස් ගොඩක් ඕගොල්ලන්ට අරන් යනවා ඉදිරියේදී. ඉතින් කොහොම හරි මම දැන් ආව ප්‍රයිමාක් එක ඇතුළට ඇඳුම් මොන හරි ගන්න කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් එකම එක ඇඳුමක්වත් හරි ගියේ නැහැ මට. මොකද මේ දවස්වල තාම වින්ටර් එක තියෙන නිසා වින්ටර් එකේ ඇඳුම් තමයි වැඩිපුරම ටිකක් තියෙන්නේ. ඒක නිසා මට එක ඇඳුමක්වත් ගන්න බැරුව ගියා. try කරා. ඉතින් එකක්වත් හරි ගියේ නැහැ. වෙන දවසක ඇවිල්ලා ගන්න ඕනේ. දැන් ඉතින් දුර ගෙවාගෙන ආව නිසා මොනවා හරි ටිකක් ෆිට ඔන් කරලා බලනකම් මට ඉවසිල්ලක් නැහැ. මේ ඇඳුම මම දාලා බලලා කැෂියර් එක ළඟටත් අරන් ගිහිල්ලා ඇත්තටම මම ගත්තේ නැහැ කියන්නකෝ. ගත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. මට ඇත්තටම ගෙදර ආවට පස්සේ ආපහු මතක් වුණා මේක ගත්තනම් හොඳයි කියලා. කමක් නැහැ මම වෙන දවසක try කරනවා මේක ගන්න. ඉතින් මම දැන් ගෙදර යන්න හදන්නේ. හවස වැඩ නිසා ඉක්මනටම යන්න ඕනේ. තවත් දවසක අලුත් බ්ලොග් එකක් අරන් එනකන් හැමෝටම චාෝ.